අවුරුදු අලුත් අවුරුද්දේ ආගමානුකූලව සිද්ධ වෙන හිස තෙල් ගෑමේ වටිනා අවස්ථාවයි මේ වෙලාවේදී අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ හැමදෙනාටම තුන්රුවන්ගේ පීඨ ආශිර්වාදය යහපත ප්‍රාර්ථනා කරමින් මහානුභාව සම්පන්න පිරිත් ධර්මයේ දේශනා කරමින් හැමදෙනාටම කායික සුවය මානසික සුවය යහපත නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් චාරිත්‍රානුකූලව සිද්ධ වෙන හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය ආරම්භ කරන අවස්ථාවයි හැමදෙනාම ප්‍රථම කොට පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत नमो तस्स भगवतो Samma
බුද්ධසිරි මහා විහාරයේ පුණ්‍ය කර්මයන් දිගහැරෙයි දශක ගණනාවක් රැකුණු චාරිත්‍ර නව ජීවනයෙන් නැවත ඉපදෙයි හිස තෙල් ගාන මංගල මොහොතේ ආශිර්වාදයන් සැනසුමක් පැතිරෙයි ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් නිරෝගී දිවි මඟ ආලෝක වෙයි හිස තෙල් ගාන මංගල මොහොතේ ආශිර්වාදයන් සැනසුමක් පැතිරෙයි මුරගල්ල සංකස්සපුර ශ්‍රී සම්බුද්ධ රාජාජ මහා විහාරයේ චේතිය රජුන්ගේ සෙවන යටින් බෝමැදුරේ සිසිල පැතිරෙයි සාමණේරයන්ගේ නිහතමානී ගුණ හදවතට සුවඳක් වාගේ දැනෙයි ඒ පින්බර දසුන දිස්වෙයි හිස තෙල් ගාන මංගල මොහොතේ ආශිර්වාදයන් ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් නිරෝගී දිවි මඟ ආලෝක වෙයි අලුත් අවුරුදු උදාව සමගින් පන්සල් භූමිය සැනසෙයි බේරුවල මොරගල්ල පුරාම ගමත් පන්සලත් එක් වෙයි ශ්‍රී බුද්ධසිරි මහා විහාරයේ පුණ්‍ය කර්මයන් දිගහැරෙයි දශක ගණනාවක් රැකුණු චාරිත්‍ර නව ජීවනයෙන් නැවත ඉපදෙයි හිස තෙල් ගාන මංගල මොහොතේ ආශිර්වාදයන් සැනසුමක් පැතිරෙයි ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් නිරෝගී දිවි මඟ ආලෝක වෙයි හිස තෙල් ගාන මංගල මොහොතේ ආශිර්වාදයන් සැනසුමක් පැතිරෙයි මුරගල්ල සංකස්සපුර ශ්‍රී සම්බුද්ධ රාජාජ මහා විහාරයේ චේතිය රජුන්ගේ සෙවන යටින් බෝමැදුරේ සිසිල පැතිරෙයි සාමණේරයන්ගේ නිහතමානී ගුණ හදවතට සුවඳක් වාගේ දැනෙයි ඒ පින්බර දසුන දිස්වෙයි
අලුත් අවුරුදු උදාවේ චාරිත්‍රානුකූලව සිද්ධ වෙන ඉසතෙල් ගෑමේ ඒ අවස්ථාව බුදුසිරි විහාරස්ථානයේ ඒ වගේම ගමයි පන්සලයි එකමුතු සංවිධානය හැමෝම ඒක රාශී වෙලා බොහොමත්ම විධිමත් විදියට මේ කටයුත්ත සිද්ධ කරන්නට ඒ හැම දිනාගේම ලැබිච්ච සහයෝගය ඒ වගේම මේ අපේ විහාරස්ථානයේ දායක පින්වත් පිරිස හැම දිනාම එකතු පාදු වෙලා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉතාමත් හොඳින් ඒ ආගමානුකූලව සිද්ධ වෙච්ච ඒ උතුම් චාරිත්‍රය සිදු කර ගන්නට යෙදුණා. හැම දිනාටම අපි තුන්රුවන්ගේ ආශිර්වාදය යහපත සුඛ ශාන්තිය ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම කායික සුවය මානසික සුවය යහපත සුඛ ශාන්තියම සැලසේවා යන ප්‍රාර්ථනාවත් අපි මේ වෙලාවේ එකතු කරන්නට කැමතියි. ගමයි පන්සල එකමුතු සංවිධානයේ පැමිණෙන සීල දෙනාටම උදෑසන කිරිබත් සමගයේ ආහාර වේල සූදානම් කරගෙන තිබෙනවා. ඒවත් භුක්ති විඳින්න පුළුවන්. ඒ අතර විශේෂ කොට අපි තව කටයුත්තක් සිද්ධ වෙනවා මේ අවස්ථාවේ. ඒක තමයි සංකස්සපුර ශ්‍රී සම්බුද්ධ රාජ මහා විහාර මන්දිරේ මේ ධාතුන් වහන්සේලා කපිලවස්තුපුරේ ඉඳලා ඉන්දියාවේ නේපාලේ ඉඳලා ශ්‍රී ලංකාවට වැඩම කළාන් පස්සේ මේ විහාරස්ථානයේ තැන්පත් කරනු ලැබුවා. එදා පටන් අපි උදෑසන කිරි ආහාර සම්බුද්ධ පූජාවන් පවත්වමින් සවස් කාලයේ තුල අෂ්ටපාන ගිලන්පස පූජා පවත්වමින් ඒ වගේම පොහොයදා දහවල් සම්බුද්ධ දෙතිස්වෑංජන සහිත සම්බුද්ධ පූජාවන් පවත්වමින් ඒ කළ යුතු ආගමික කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ කර ගන්නට යෙදුණා. ඇතැම් අවස්ථාවල මේ කිරි ආහාර පූජාව ඒ වගේම අෂ්ටපාන පූජාව දෙතිස්වෑංජන සම්බුද්ධ පූජාවන් පැවැත්වීම ඒව සංවිධානය කරන ඒ අපේ අෂ්ටපාන ගිලන්පස සම්බන්ධව ඉන්න ඒ සංවිධානය කිරි ආහාර පූජාව සම්බන්ධව ඉන්න ඒ සංවිධානයටත් ඒ වගේම මේ වෙනුවෙන් කටයුතු කරපු ඒ හැම දිනාටම අපි පුංචි ත්‍යාගයක් මේ වෙලාවේ පිරිනමන්නට ගමයි පන්සලයි එකමුතු සංවිධානය කටයුතු සූදානම් කරගත්තා. ඒ අනුව අපි හැම දිනාටම මේ අවස්ථාවට පැමිණෙන්නට කියලා අපි ආරාධනා කරනවා. ප්‍රථම කොට ඒ නම් ටික අපි සිහිපත් කරනවා. ඒට පිළිවෙලට කවුරුත් ඇවිදින් මේ තෑගි භෝග ටික ලබා ගන්න අලුත් අවුරුද්දේ හැමෝටම අපි දෙන බොහොම සතුටින් බොහොම ශාසන දයාවෙන් බොහොම කැමැත්තෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඔබ ඇතැම් අවස්ථාවල කිරි ආහාර පූජාවන් බාරගත්තු කෙනෙක් නැති වුණාම ඒක තමන්ගේ පින්කමක්සේ සලකලා තමන්ගේ සියතින් ඒ කටයුත්ත හදලා කවදාකවත් ඒ ධාතුන් වහන්සේලාට කරන පූජාවේ අඩුපාඩුවක් නොකරපු ඒ දායක පින්වතුන්ට තමයි සංවිධායක පින්වතුන්ට තමයි අපි මේ තිරික ටික මේ අවස්ථාවේදී ප්‍රදානය කරන්නේ. සේපාලිකා සිල්වා මහත්මිය, උමේන්ද්‍රා ජානකී මහත්මිය, ඒ.පී. කුමුදුනී මහත්මිය, තාරකා මහත්මිය, सुरेखा जयलाल महात्म्य, सुमाली विदर्शिका महात्म्य, सुनीता मंगलिका महात्म्य, चालक महात्म्य, रानी महात्म्य, नदिका संगमाली महात्म्य, शांतिमाला महात्म्य, शांतिलता महात्म्य, जिनशीली महात्म्य,
ලලිතා ඩර්ලි මහත්මිය ඇත්තට මේ ප්‍රධානයන් ටික සිද්ධ කළේ ඇතැම් වෙලාවට මේ ඒ පූජාවන් සඳහා දායකත්වයක් නොමැති වෙලාවකත් ඒගොල්ලෝ ඇවිදින් තමන්ගේ කටයුත්තක් එකපාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයි 10 පාරකටත් වැඩිය තමන් විසින් ඒ කටයුත්ත සිද්ධ කළා. ඒ වගේ මේ සියලු කටයුතු මේ පූජා කටයුතු සංවිධානය කරන අපේ දායක පින්වතුන්ටයි මේ වටිනා දේවල් ටික අපට දෙන්න අවස්ථාව ලැබුණේ. අපි මේ පිළිබඳව අතිශයින් ප්‍රසාදයටපත් වෙනවා. තමන් මෙතෙක් කළ මේ කාරණාව පිළිබඳව ඇත්තට මේක වෙලාවකට අපිට ඒක කියන්න වචන නැහැ. ඒ තරම්ම ඒක බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සිද්ධ කළ කාරණාවක් නිසාම අපි හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔගොල්ලන්ට සූදානම් කර තිබෙන ඒ භෝජන සංග්‍රහයට එකතු වෙලා ඒවත් භුක්ති විඳලා අපේ දරුවන්ගේ දහම් පාසලේ දරුවන්ගේ අවුරුද්දේ තිබෙනවා. ඒකටත් පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න අපි සිහිපත් කරමින් අද උදෑසන මේ කටයුත්ත මෙතනින් නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අලුත් අවුරුදු උදාව සමගින් පන්සල් භූමිය සැනසෙයි. බේරුවල මොරගල්ල පුරාම ගමත් පන්සලත් එක් වෙයි. ශ්‍රී බුද්ධ සිරි මහා විහාරයේ පුණ්‍ය කර්මයන් දිගහැරෙයි. දශක ගණනාවක් රැකුණු චාරිත්‍ර නව ජීවනයෙන් නැවත ඉපදෙයි. හිසතෙල් ගාන මංගල මොහොතේ ආශිර්වාදයත් ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් නිරෝගී දිවි මඟ